දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා. මට මේක අහුන්නේ නැත්තම් එබුවා තමයි කවුරුත් කතා කරන්නේ නැහැ. ඉතින් ওই කුමන්ත්‍රණයේ මේ රටේ කලාප 100 තුල වැඩසටහන් 100ක් පුහුණු කරනකොට ගුරුවරුන් ගෙනල්ලා මේ කුමන්ත්‍රණය හම්බුන්නේ නැද්ද එහෙනම්? අපි එලිදරව් කරනකම්ම ඇයි මේ දඟලන්නේ හිටියේ? මේ පොත කී දෙනෙක් අතරපත් වුණාද මේ වෙනකොට? එතකොට කුමන්ත්‍රණකරුවාම පණිවිඩකරුවාත් වෙනකොට ඉතින් ඒකේ ආය හොදන්න දෙයක් නැහනේ. දැන් ඔතනට එනකන් ලොකු වියදමක් දැනටත් කරලා තියෙනවනේ අධ්‍යාපන අමාත්‍යාංශය. ඔය මුද්‍රණ වියදම විතරයිනේ කියන්නේ. ඔය එතකොට මුද්‍රණ වියදම විතරයි කියන්නේ. එතකොට මේවා පුහුණු කරන්න ගියපු වියදම්. වැඩසටහන් දවස් 3 වැඩසටහන් 100ක් කරනවා කියලා කියන්නේ ලංකාව පුරා සම්පත්දායකයන්ට ගුරුවරුන්ට කැම්බීම දුන්නා, ගෙවීම් කරා සියලු ගුරුවරුන්ට ගමන් වියදම් දුන්නා. එතකොට මේ වියදම් ඒ ඔක්කොම මේ කුමන්ත්‍රණකරුවන්ගෙන් අය කරගන්න ඕනේ. කුමන්ත්‍රණකරුවා කවුද කියන එක හෙළිදරව් කරගන්න පණිවිඩය ලේකම්තුමාට දීපු කෙනාව දන්නම ඇති. නැත්තම් දෙන්න විදියක් නැහැනේ. මෙහෙම කුමන්ත්‍රණයක් රටේ කරන්න පුළුවන් කියලා කවුරු හරි කියනවනම් මං කියන්නේ කුමන්ත්‍රණකරුවා යා කියලා. පොතකට පෙළ පොතකට මේ මොඩියුල් එකකට. එතකොට දැන් මේකේ පාඩුව කාගෙන්ද පියවගන්නද? කුමන්ත්‍රණකාරයා හොයාගන්න CID එක කාලයක් ඇයිනේ. නෑ පාඩුවත් අර DG ගෙම අය කරගනිත් දන්නේ යාට යටින් සල්ලි දීලා හරි මොන හරි කළා. දැන් මේ යන්නේ පිළිවෙලටනේ. කොහොමද රජයක මොන රජයද රටට කරපු අලාභ වලට පාඩු ගෙවලා තින්නේ? මොන රජයද ගෙවලා තින්නේ? ඒකත් අපෙන් තමයි ගන්නෙ. ලක්ෂ 8ක් කොළ ප්‍රින්ටින් තින්ත ශ්‍රමය ඔක්කොම එකතු කරලා බැලුවාම දැන් මේවට විසඳුම් නැතිනම් එතකොට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඔබ වහන්සේ ඔය කියන්නේ මේ හොරාගේ අම්මගෙන් පේන අහන්න ගියා වගේ වැඩ. හොරාගේ අම්මගෙන් පේනාලා අම්මගේ අම්මගෙනුත් පේනහන්න තමයි CID එකට ගියේ. එතන ඉන්නේ සානි අබේසේකර. වෙන කවුරුත් නෙමෙයි මාලිමා වේදිකාවේ හිටපු කෙනා CID එකේ ඉන්නේ. ප්‍රධානියා. අපරාධය මේ එතනට ගියේ පළවත් ඉන්න වෙලාවක එතන බාර දෙන්න තිබ්බේ. එයත් ඉඳලා මේ කුමන්ත්‍රණය අල්ලගන්න බැරි වෙච්ච එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් සමහර මාධ්‍යම් වලදී අපිට දැක් ගන්න පුළුවන් වුණා පෞද්ගලික දවසල මේ වහන්සේ ආරක්ෂා කරගන්න ඕනේ කියලා. වහන්සේ එහෙම තර්ජන තියෙනවද කාගෙද? සෑහෙන තරම් තර්ජන නිර්නාමිකව විවිධ අවස්ථාවන් වලදී අපිට මේකෙන් පස්සේ Facebook එක හරහා WhatsApp සමූහයන් හරහා ඉදිරිපත් වෙමින් පවතිනවා. මං කිව්වේ එකයි යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ. ඒ නිසා යක්කු හොඳට අපි අඳුරනවා. යක්කු හොඳට අපි හඳුරනවා. අපි ඔය තර්ජන ගර්ජන වලට බය වෙන්නේ තවත් රට වෙනුවෙන් මේ වගේ හෙළිදරව් කිරීම කරනවා. හෙටත් කරනවා. බය නැතුව කරනවා. ඒ රට වෙනුවෙන් අනාගත පරම්පරාව වෙනුවෙන්. දැන් ගොඩක් වහන්සේලාගේ වෘත්තීය සමිති තියෙනවනේ මේ අධ්‍යාපනයට සම්බන්ධ. ඇයි මේකවලට මේක හම්බුන්නේ නැහැ? වහන්සේ ඉතින් ඔයාලට පැහැදිලිවම ඒක ඒගොල්ලෝගෙන් අහන්න ඕනේ. මම සාමාන්‍යයෙන් මගෙත් එක්ක වැඩ කරන අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න ගුරුවරු සියලුම දෙනා දන්නවා මම අධ්‍යාපන කරුණු පිළිබඳව කොයිතරම් සැලකිල්ලෙන් විමසිලිමත්ව කටයුතු කරනවද කියලා. මේක විතරක් නෙවෙයි. ලේකම්තුමා පවා දන්නවා සැප්තැම්බර් 21 වෙනිදා මේ මොඩියුල්ස් පිළිබඳව කතා කරපු වෙලාවේ සියලු යුනියන් විරෝධය දක්වලා නැගිටලා යනකොට මම කිව්වේ ලේකම්තුමා නැගිටලා ගියත් මම යන්නේ නැහැ මෙතනින්. මට මේ මොඩියුල් වල තියෙන දේවල් දැනගන්නට ඕනේ. ප්‍රතිසංස්කරණ පිළිබඳව මට දැනගන්නට ඕනේ. අහන්න ඕනේ ප්‍රශ්න ටික අහන්න ඕනේ කියලා. අතරමඟදී සැසි නැවැත්තුවා.